ඔන්න සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. ඊයේ රාත්‍රියේ තමයි මේක ඇත්තටම නිකුත් වෙලා තියෙන්නේ. ඉතින් මේ සැරේ විභාගෙට මුහුණ දුන්න හැම දරුවෙකුටම මම හදවතින්ම සුබ පතනවා. දැන් මේ විභාග ප්‍රතිඵල ඇවිල්ලා ඉන්න අය කොටස් 4කට බෙදෙනවා. පළවෙනි කොටස තමයි විශිෂ්ට විදිහටම විභාගي සමත් වෙලා දැන් ගොඩක් සතුටින් ඉන්න දරුවෝ. දෙවෙනි කොටස තමයි හිතපු තරම් ප්‍රතිඵල ගන්න බැරි වුණත් විභාගي ඉතා හොඳින් සමත් වෙලා ඉන්නවා. ඉතින් ඒ දරුවෝ ටික සාමාන්‍ය සතුටකින් ඉන්නවා. තුන්වෙනි කොටස තමයි හිතපු ප්‍රතිඵල ආවේ නැති නිසා ටිකක් කනස්සල්ලෙන් ඉන්න දරුවෝ. හතරවෙනි කොටස තමයි විභාගي අසමත් වෙලා දැන් දුකටපත් වෙලා ඉන්න දරුවෝ. ඉතින් මම අද මේ කතා කරන්නේ ඒ දරුවෝ සියලු දෙනාටම. හැබැයි විශේෂයෙන්ම තමන් හිතපු ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව කනස්සල්ලෙන් ඉන්න දරුවෝ සහ විභාගي අසමත් වෙලා දැනට දුකටපත් වෙලා ඉන්න දරුවන්ට. මම ඊයේ රාත්‍රියේ 9ට විතර අපේ unlimitedview.lk YouTube channel එකේ අවසාන වීඩියෝ එක අප්ලෝඩ් කරා. What is positive thinking කියන වීඩියෝ එක. ඇත්තටම මේ වෙනකොට මටත් හිතා ගන්න බෑ මේක අහඹු සිදුවීමක් කියලා. හැබැයි මම කියනවා විශ්වයේ කිසිම දෙයක් අහම්බෙන් සිද්ධ වෙන්නේ නැහැ. මම මේක මගේ පළවෙනි වීඩියෝ එකකින් ඉඳන් කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක මේ විභාගයට මුහුණ දුන්න දරුවන්ට විශ්වයෙන් දුන්න ටැග්ගක් කියලා තමයි මම කියන්නේ. මොකද්ද මම මේ වීඩියෝ එකේ කියන්නේ? ඔයා විභාගයක් අසමත් කියන්නේ ඔයා දුර්වල ළමයෙක්වත් ඔයා අසමත් ළමයෙක්වත් නෙවෙයි. ඉතින් ඒකට සාක්ෂි සහිතව වැඩිපුර අධ්‍යාපනයක් නොලබව ඒත් මේ ලෝකේ හොල්ලපු චරිත පහක් ගැන මම උදාහරණ කියනවා. ඇත්තටම මම මේ වීඩියෝ එකේ සඳහන් කරනවා මේ සමාජයේ මේ වෙනකොට මේ විභාග ගැන තියෙන මිත්‍යාව බිඳින්න ඕන කියන අදහස. ඉතින් ওই දරුවන්ට හරියම ප්‍රවේශය ඇවිල්ලා තියෙනවා. ඔයාලා අද නම් මුල් වතාවට මේ වීඩියෝ එක බලන්නේ. ඔයා දැම්ම අපේ unlimitedview.lk YouTube channel එකට එන්න. ඒකේ මම අවසානට අප්ලෝඩ් කරලා තියෙන what is positive thinking කියන වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඉතින් මම මේ විභාගෙට මුහුණ දුන්න හැම දරුවෙකුටම කියනවා සහ දෙමව්පියන්ට මම කියනවා දැම්ම අපේ unlimitedview.lk YouTube channel එකට ඇවිල්ලා ඒකේ මම අවසානයේ දාලා තියෙන what is positive thinking කියන වීඩියෝ එක බලන්න. දෙමව්පියෝ දරුවන්ට පෙන්නන්න. ඒත් එක්කම තමයි ඊට කලින් මම දාපු law of attraction. එහෙම නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ මොකක්ද කියන වීඩියෝ එක දෙමව්පියොත් බලන්න දරුවන්ටත් පෙන්නන්න. ඔයාලා තාම අපේ YouTube channel එක ගැන දන්නේ නැත්නම් YouTube channel එකට ඇවිල්ලා මුලින් ඉඳන් මම අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝස් ටික follow කරන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. අපි මේ යන්නේ පොඩි කෙටි ගමනක් නෙවෙයි. මේක මහා දැවැන්ත ගමනක්. දැනටමත් අපේ පළවෙනි WhatsApp group එක පිරලා ඉවරයි. දැන් දෙවෙනි WhatsApp group එකටත් සමාජිකයෝ ඉතා ශීඝ්‍රයෙන් එකතු වෙමින් පවතිනවා. ඉතින් එයාලා හොඳටම දන්නවා මේ අනාගතේ පෙරලියක් වෙන්න යන ගමනක් යන්නේ කියලා. අනිවාර්යෙන් ඒ දේ සිද්ධ වෙනවා. ඒක නිසා මම මේ YouTube channel එකෙන් මොකද්ද කියන්නේ කියලා දෙමව්පියෝ, වැඩිහිටියෝ සහ දරුවෝ බලලා ඔයාලම තීරණයක් ගන්න. එහෙනම් මම හැමෝටම ජය වේවා කියලා කියනවා. අපේ YouTube channel එකේ link එක Instagram සහ TikTok වල bio එකේ තියෙනවා. ඒ වගේම Facebook වල first comment එකේ දාලා තියෙනවා. Unlimited You සීමා බිඳිමින් අසීමිත ගමනක